අපි යමු next question එකට. right. බලන්න. Which of the following are good examples for batch process? Batch processing කියලා කියන්නේ මොකක්ද? දැන් මෙතනදී ඔයාලට මතක් වෙන්න ඕනේ අපි ඉගෙන ගත්තා batch processing and real time processing. Batch processing තියෙනවා මේකත් එක්කම යනවා real time processing. right? දැන් ඔයාලට මතකද මොකක්ද batch processing real time? Batch processing කියලා කියන්නේ මෙන්න මෙහෙම හිතමු. මම එකම example එකක් අරගෙන එක context එකකින් ඔය දෙකම explain කරලා දෙන්න. දැන් bank එකක් තියෙනවා. දැන් මේ bank එකේ ATM එකක් තියෙනවා. මේ ATM එකෙන් කවුරු හරි user කෙනෙක් හිතන්නකෝ A කියලා. මෙයාගේ account එකේ 5000 තියෙනවා. දැන් 1000 මෙයා withdraw. ඒතකොට දැන් 4000 මෙතන තියෙනවා. මෙයා ඊට පස්සේ travel කරනවා එතනම එහා පැත්තේ. එතනම මේ ළඟ තියෙන food city එකක ටක් ගාලා මේ food city එකට දුවලා යනවා. food city එකට දුවලා ගිහිල්ලා දැන් food city එකෙන් බඩු අරගෙන බිල් එක තියෙනවා 4500. දැන් මෙයා හිතන්නකො විනාඩියෙන් ගිහිල්ලා ටක් ගාලා මොකක් හරි බට්ටයක් අරගෙන මේක පංච් කරනවා account එකේ. food city එකේ account එකේ පංච් කරනවා. කොහොමද තියෙනවා දැන් මෙයා මෙතන කැෂියර් ඉන්නවා පංච් කරනවා. දැන් පංච් කරද්දි මොකද්ද මෙයාගේ බැලන්ස් එක 4000 තියෙන්නේ. බිල් එක 4500. මේක රියල් ටයිම් මේතන්දී අඩු වෙලා නැත්නම් බැලන්ස් එක අප්ඩේට් වෙලා නැත්නම් එයාගේ බැංකින් සිස්ටම් එකේ දැන් හිතන්නකෝ මේ බැංක් සර්වර් එක කියලා. බැංක් සර්වර් එකේ මෙයාගේ account එකේ බැලන්ස් එක account balance එක මෙතනින් withdraw කර ගමම්ම මේක 4000 උනේ නැත් මෙයා මේක පංච් කරද්දී මෙතන still තියෙන්නේ එතන 5000. එහෙම වෙන්න ඕනේ. කියන්නේ මේක real time මේක වෙන්න ඕනේ. මේක real time උනේ නැත්තම් මෙයාට පුළුවන් මේ 4500 මෙතනින් පංච් කරන්න. ඒ කියන්නේ මෙතන මෙයාට මේක මේ බිල් එක ඒ කාඩ් එකේ මේක කරන්න පුළුවන්. හරිනම් බැරි වෙන්න එපා. right? එතන මේ වගේ scenarios real time වෙන්න. මෙතනින් 1000 deduct වෙච්ච ගමන්ම මෙතන 4000 කියලා balance එක update, right? එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? මේක real time හින්දා bank server එකෙන් කියනවා ඔයාට මේ transaction එක කරන්න බෑ. Your account balance is only 4000 කියලා bank එකෙන් ඒක decline කරනවා ඒ bill එක, right? මෙන්න මේ වගේ situations real time data processing කියලා කියන්නේ. එතකොට real time වලදී අපිට ගොඩක් resources යනවා real time වලදී. මොකද ඒ in the same second same සමහරවිට ඒ same microsecond එකටම transaction එක process කරන්න ඕනේ. ඉතින් ඔය වගේ situation වලදී ඉතින් reliability එක සෑහෙන බලන්න ඕනේ. මේක fail වෙන. ඉතින් resources යනවා වැඩි. ඉතින් කොහොම ප්‍රශ්න තියෙනවා. දැන් මේක අපි කතා කරේ මේ real time. මේ real time. ඊට පස්සේ batch processing කියලා කියන්නේ දැන් හිතන්නකෝ මෙයාගේ account එකේ month end එකේ මෙයාට දෙනවා interest calculation එකක් කරලා දෙනවා. ඒ කියන්නේ interest calculation කියලා කියන්නේ හිතන්නකෝ දැන් මෙයාට 4000 තියෙනවානේ. month end එකේ 4000 balance එකට හිතන්න 4% විතර දෙනවා කියලා interest එකක්. ඔන්න ඔහොම. ඊට පස්සේ ඔන්න ඔය amount එක මෙයාගේ account එකට දානවා bank එකෙන්. හරිද? account එකට දානවා bank එකෙන් මේ ඔයාට මෙච්චර ගාණක් interest එකක් විදියට ලැබුණා. පොලිය. හරිද? දැන් මේක real time වෙන්නවද? මේක කොහොමත් month end එකේ තමයි කරන්නේ. හරිද? හැම මාසෙම interest calculation එකක් කරලා account එක credit. එතකොට අපිට මෙතනදී මේක real time වෙන්න ඕනේ නැහැ. මේක real time කරන්නත් බෑ. මුළු ලංකාවේ ඉන්න ඔක්කොම bank users ලගේ interest calculation කරලා ඒ account එක credit කරන එක ඕනම වෙලාවක වෙන්න පුළුවන්. month end එකේ උදේ වෙන්නත් පුළුවන්, හවස වෙන්නත් පුළුවන්. It doesn't matter. ඒක උදේද දැම්මද, හවස දැම්මද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒක එච්චර important වෙන්නේ නැහැ. account එකේ balance එක පොඩි interest එක update වෙන එක විතරයි. ඉතින් ඔන්න ඔය වගේ නිකන් මෙන්න මේ වගේ වචන තිබුණොත් හරිද? day end, month end, එහෙම නැත්නම් monthly, yearly time එකක් specify කරගෙන. ඒ කියන්නේ හැමතිස්සෙම batch processing වල පොඩි time එකක් තියෙනවා. real time වලට time කියන එක අදාළ නැහැ. real time. ඒක real time. හැබැයි batch වලදී
ටයිම් එකක් අපි ඩිෆයින් කරනවා. වීක්ලි, ඩේලි, අවර්ලි, මන්ත්ලි, ඉයර්ලි. අන්න ඒ වගේ ටයිම් එකක් ස්පෙසිෆයි කරලා කරන ප්‍රොසෙසින් අපි කියනවා බැච් ප්‍රොසෙසින් කියලා. බැච් ප්‍රොසෙසින් වලට ඇත්තටම රිසෝසස් අඩුයි. මොකද ඒක රියල් ටයිම් මේ වෙලාවෙම කරන්න ඕනේ නැති හින්දා හිමීට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ රිසෝසස් එහෙම අඩුවෙන් අපිට උවමනා වෙනවා. ඔය ගොඩාක් ඕගනයිසේෂන්ස් වල මේ වගේ බැච් ප්‍රොසෙසින් ගොඩක් තියෙනවා. දැන් මම වැඩ කරන ටීම් එකේ බැච් ප්‍රොසෙසින් වෙනම සෙට් එකක් තියෙනවා, රියල් ටයිම් ප්‍රොසෙසින් වෙනම සෙට්. right? ඒවා ඉතින් අපි ඒ වලට ඒ කියන්නේ ඩිවලොප් කරනකොට පවා ඒවා වෙනස්. දැන් රියල් ටයිම් ප්‍රොසෙසින් වල අපි ඩිවලොප් කරද්දී කෝඩ් එකක් ගහද්දී අපි හැමතිස්සෙම කන්සිඩර් කරන්න ඕනේ මේකේ පර්ෆෝමන්ස් කොහොමද. right? මේක කොච්චර ඩිලේ එකක් එන්න පුළුවන්ද? අපි මේ කරන ඇඩිෂන් එක. ඒ කියන්නේ කෝඩ් එකක් චේන්ජ් කරනවා. දැන් බැච් ප්‍රොසෙසින් වලදී අපි කොහොමද මේක කරන්නේ? එතකොට අපි මේක බ්‍රේක් ඩවුන් කරනවා. දිනාර ඒ වගේ නිකන් අපි ඇප්ලයි කරන ලොජික්ස් පවා වෙනස් වෙනවා රියල් ටයිම් versus batch processing. හරි. දැන් කියවල බලමු. A system that outputs the presently vacant vehicle parking space closest to a user. මගේ මොබයිල් ඇප් එකක් තියෙනවා. මේ ළඟපාත තියෙන vehicle parking available තියෙනවා නම් මට පෙන්නන්න. දැන් මේක වීක්ලි ඩේලි කරන්න පුළුවන්ද? දැන් මට දැන් වාහනේ පාක් කරගන්න ඕනේ. බැච් ප්‍රොසෙසින් එක කරමුද? මන්ත්ලි මම ඔයාලට කියන්නම් පාකින් ස්ලොට් එකක් තියෙන තැන. එහෙම බෑ. ඒක රියල් ටයිම් වෙන්න ඕනේ. ඒක ඒ වෙලාවෙම මට ඒක එන්න ඕනේ. හරිද? ඒතර මේක රියල් ටයිම්. ඒක බැච් ප්‍රොසෙස් කරන්න බෑ. ඒ වෙලාවේ තියෙන ෆ්‍රී කාර් ස්ලොට් එක මට ඒ වෙලාවේ තමයි ඕනේ. නැතුව මම දැන් අද බලන්නේ නැහැ නේ මන්ත් එන්ඩ් එකේ තියෙන කාර් ස්ලොට් ෆ්‍රී කාර් ස්ලොට් මොනවද කියලා. එහෙම ප්‍රැක්ටිකල් නෑ. B. A system that automatically backs up files in a computer at the end of each day. End of each day. දැක්කද? ටයිම් එකක් ස්පෙસિෆයි කරලා තියෙනවා. එහෙනම් ඒක batch. හැමදාම හවසට files ටිකක් backup වෙනවා එච්චරයි. A system that sorts the customer's orders received during a day according to value. A system that sorts the customer orders received during a day according to value. ඒ කියන්නේ customer orders ටිකක් sort out කරලා ඒ කියන්නේ sort කරලා එහෙම කරන එක. එතකොට ටයිම් එකක් ස්පෙસિෆයි කරලා තියෙනවා. ඒතර මේකත් බැච්. එතකොට ආන්සර් එක මොකද්ද? B and C. මොනවා හරි questions තියෙනම් අහන්න ඕනේ.